හල්ලෝ මගේ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට? ඉතින් යාළුවනේ අද මම උදේම නැගිටලා යන්න හදන්නේ මම ආසාවෙන් හිටපු RC vehicle එකක් ගේන්න. ඒ මොකද්ද කියලා දැන් මම ඔයාලට කියන්නේ නැහැ. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්නකෝ. එහෙනම් දැන් අපි යන්න ලෑස්ති වෙමු. ඉතින් යාළුවනේ ගොඩක් දුර යන්න තියෙන නිසා බයික් එකත් හොදගෙනම යන්න තමයි ලෑස්ති උනේ. ඉතින් යාළුවනේ අද මම මේ ගමන යන්නේ තනියම නෙමෙයි මගේ යාළුවෙකුත් එක්ක. ඉතින් ඔයාලට කියන්න බැරි වුණානේ. අද මම මේ යන්නේ අලව්වේ තියෙන රයිනෝ මෝට්ස් කියන අයියා කෙනෙක් කරන RC shop එකක්. ඒක ගෙදරක තියෙන්නේ යාළුවනේ. එයා ගෙදර කරන shop එකක්. ඉතින් අපි එතනට ගිහිල්ලා හම්බෙමු. යාළුවනේ දැන් තමයි අපි අයියා ගෙදරට ආවේ. අපි අතුරටම ගිහිල්ලා බලමු. ඉතින් යාළුවනේ මේ අයියා ගාව ඩිෆෙන්ඩර් වර්ග විතරක් නෙමෙයි කැබ් වර්ග, කාර් වර්ග, එක ජීප් වර්ග එහෙමත් තියෙනවා. මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකෙන් මේ අයියාගේ නම්බර් එකයි ඩීටේල්ස් ටික දාන්නම්. ඔයාලත් කෝල් එකක් දීලා මෙසේජ් එකක් දාලා අහලා බලන්න. ඉතින් යාළුවනේ මේක තමයි මම ආසාවෙන් හිටපු D90. ඔයාලටම පේනවා ඇතිනේ මම මේක බලන විදිහින් කොච්චර සතුටකින්ද ඉන්නේ කියලා. මේ තියෙන්නේ guys මම ගත්ත ඩිෆෙන්ඩර් එක. මේක නම් පිස්සුවක් ආවා. ඉතින් එතන මම අන්බොක්ස් කරලා මේ චෙක් කරලානේ අරන් ආවේ. මම දැක්කා. ඔයාලටත් මම ඉක්මනට අන්බොක්ස් වීඩියෝ එකක් අරන් එන්නම්. එහෙනම් යාළුවනේ අදට vlog එක එන්ඩ් කරනවා. හැමෝටම බලන්න ෂෙයා කරලා subscribe කරලා නැති කට්ටිය subscribe කරලා bell icon එක click කරලා like කරලා ඔයාලට කියන්න තියෙන දේ comment එකකින් comment එකක් දාලා කියන්න අමතක කරන්න එපා. එහෙනම් මගේ යාළුවෝ හැමෝටම ජය වේවා.